හෙලෝ ඔගොල්ලෝ හැමෝම හොඳින් නැති කියලා හිතනවා. මම ජානි මගේ channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න උදෙන්ම මම ආවා nail salon එකට මගේ nails extensions දාගන්න කියලා. ඉතින් ඊට පස්සේ මම මේ දවස්වල හරිම පිස්සුවක් තියෙනවා මේ ice blue කියන කලර් එකට. ඉතින් ඔන්න මම ඒ ice blue එකෙන්ම මගේ nails ටිකත් දාගත්තා. ඉතින් අද සතියේ දවසක් බබාලා දෙන්නම උදේම ඉස්කෝලේ ගියා. හස්බන්ඩ් ගෙදර ඉන්නවා අද යාගේ ඔෆ් ඩේ එක. ඉතින් අපි හිතුවා පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. බබාලවත් ඉතින් ස්කූල් එකෙන් පික් කරගෙන බබාලා කිව්වට ඉතින් මෙයාලා නම් මේ එච්චර පොඩි බබාලා නෙමෙයි. ඔය ඉන්නේ මගේ පුතා ජේඩන්. ඉතින් ඒගොල්ලන්වත් පික් කරගෙන අපි ඊට පස්සේ සුපර් ස්ටෝර් එකට ගියා පොඩ්ඩක් ග්‍රොසරිස් වගේක් ගන්න කියලා. ඔයාලට මෙයාව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න බැරි වුණානේ. මේ ඉන්නේ අපේ පොඩි දුව ජෝනා. මේ කියලා අම්මේ ගන්න ඕනේ. දල්පත එක කරා. පොඩි අපි දැනට කැනඩාවලට පදිංචියට ඇවිල්ලා මාස කීපයක් වගේ. ඉතින් මේ කැනඩියන් සුපර් ස්ටෝර් එක තියෙන්නේ අපේ ගෙදර ඉඳලා විනාඩි 10ක් වගේ. සාමාන්‍යයෙන් අපේ ගෙදර ඉඳලා විනාඩි 10ක දොරින් අපිට හැම සුපර් මාකට් එකක්ම තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට එළවලු පළතුරු එහෙම ගන්න ඕන වුණාම අනිවාර්යෙන්ම අපි එන්නේ සුපර් ස්ටෝර් එකට. මොකද ඒකේ ගොඩාක් වෙලාට ඩීල් ප්‍රයිසස් තියෙනවා. අනිත් සුපර් මාකට් වලට වැඩිය ටිකක් අඩුවෙන් අපිට ගන්න පුළුවන්. අනිත් එක හැම වර්ගයක්ම වගේ ඒෂියන් ඒවා ඔක්කොම හැම දෙයක්ම අපිට එකම තැනකින් හොයාගන්නත් පුළුවන්. ඔන්න මෙතන ගෙඩි පිටින්ම තියෙනවා පොල් ගෙඩියක් ගන්න පුළුවන් 2.98කට. මම සමහර වෙලාවට මේ පොල් ගන්නවා. ඒත් ගොඩක් දුරට පාවිච්චි කරන්නේ ග්‍රේට් කරලා තියෙන පොල් එක. raspberries blueberry එක offer එකක් දාලා දෙනවා.
එකක් ගන්න. ඔව්. Hey, you want the juice or you want the yogurt? I flicked Nanga's neck and now she hates it. Careful. Miss who? Something into someone else's cart. Really? Move. And she was just standing there like, 야, 너 촬영 안 해? 바로 썰어야 돼. 이거 나간다 할 거야. හරි මන් දාන්න. ගෙනාපු බඩු ඔක්කොම එහෙම මස්පස් කරලා දාලා ඉතින් මම දවල්ට යන්න ගත්තා. ඉතින් දවල්ට වෙලා කරලා කාලා අද දවසම එළියේ කැරකුණ නිසා මට හරි මහන්සි. මං ඉතින් හවස පොඩ්ඩක් නිින්දක් දාලා රෑ වෙලා නැගිටලා අපි ප්ලෑන් කරගෙන හිටියා අද කොත්තු හදමු කියලා. ඉතින් අපි ඉස්සෙල්ලම මම බීෆ් එකක් හදලා බීෆ් කොත්තු තමයි හදන්න හිටියේ. ඉස්සෙල්ලම මස් එක හදාගත්තා.
ඔන්න ඉතින් ඔය විදියට මම මගේ බීෆ් කරි එක හදාගත්තා. හස්බන්ඩ් එහා පැත්තේ ඉඳන් කොත්තු එකට ඉතින් ඔන්න එළවලු කපනවා. ඕන ඉතින් අපි පරාට නම් ගෙදර හදන්න ගියේ නැහැ. මේ රෙඩිමේඩ් පරාට එක අරගෙන ආවා. මේක ඉතින් පෑන් එකට දාලා පොඩ්ඩක් රත් කරලා ගන්න තමයි තියෙන්නේ. වැඩේ තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට මම මගේ රසම රස බීෆ් කොත්තු එක හදාගත්තා. රස පාටයි නේද? රස පාටයි නෙමෙයි, රසම රසයි. ඔන්න ඉතින් ඊට පස්සේ අපි බීෆ් ටික එකතු කරලා කොත්තු එක මික්ස් කරගත්තා. අපි කට්ටියම කන්න කැමති ගානක් තියෙනවා. ගොඩාක්ම හොදි වැඩියෙන් කන්නත් ආස නැහැ. ඉතින් අපිට ඕනේ නම් පස්සේ උඩින් දාගන්න කියලා තව බීෆ් කරි ටිකක් පොඩ්ඩක් ඉතුරු කරලා මම ඉතින් අපේ ගානට ඔන්න ඕක මික්ස් කරගත්තා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි එකතු වෙලා හදාගත්ත බීෆ් කොත්තු එක ආවේ. රස පාටයිනේ. ඉතින් අපේ වීඩියෝ එක බලන් හිටපු ඔයගොල්ලෝ හැමෝටම ස්තුති කරනවා. අපිව අනිවාර්යයෙන්ම subscribe කරන්න. Cheers!